තනියම ඉංග්‍රීසි ඉගෙන ගන්න එක තමයි ඉංග්‍රීසි වල ප්‍රසිද්ධම සහ බලපෑම් සහගතම සහ ප්‍රයෝජනවත්ම දේ තනියම ඉංග්‍රීසි ඉගෙන ගැනීම. ඉතින් අද කතා කරන්න යනවා මම තනියම ඉංග්‍රීසි ඉගෙන ගත්තේ කොහොමද? මම එක සැරේකුත් මේක කියලා තියෙනවා. තනියම ඉංග්‍රීසි ඉගෙන ගද්දී මොනවාද කරන්න තියෙන්නේ වැදගත්ම එක තනියම ඉංග්‍රීසි ඉගෙන ගැනීම. ඉතින් තනියම ඉංග්‍රීසි ඉගෙන ගද්දී මේක අවසාන වෙනකම් බලන්න ඒ තරම් වැදගත්. තනියම ඉංග්‍රීසි ඉගෙන ගද්දී ඔයා හිතන්න ඕනේ අවස්ථාවකට වාක්‍යයක් දාලා නිකන් කටපාඩමෙන් මම බත් කමි මම බත් කෑවාය එහෙම දාන්නේ මම බත් කෑවා කියලා කියද්දී එදිනදා ජීවිතයේ අවස්ථාවකට වායක දාන්න ඕන. ඔයා බත් කෑවද කියලා කෙනෙක් ප්‍රශ්නයක් අහද්දී did you eat rice? ඔයා බත් කෑවද? නැත්නම් ලන්ච් එක ගත්තද? did you have lunch? ලන්ච් එක ගත්තද? ඉංග්‍රීසියෙන් හිතද්දී වෙනස්. eat නෙමෙයි. කනවලත් ගත්ත ඊට වඩා ලස්සනයි have. කෑවද බිව්වද නෑවද කියන්නේ did you eat? ඔයා කෑවද? did you drink? ඔයා බිව්වද? did you sing? ඔයා sing කරාද? ඉතින් අවස්ථාවක් අසර දාන්නවා නිකන් මම බත් කමි මම බත් කෑවාය ඔහු බත් කයි එහෙම වාක්‍ය හදලා හරියන්නේ නැතකොට ඔයා කටපාඩම් කියන්නේ. එදිනදා ජීවිතේ අවස්ථාවකට ඔයා දාන්නවා. එහෙනම් අපි දාමු එක did you play cricket කියලා අහනවා. ඔයා උත්තරේ ඔයාට දෙන්න ඕනේ yes I played cricket. මම ක්‍රිකට් සෙල්ලම් කළා කියලා. එතකොට played කියලා කියන්න ඕනේ. ed එන්න ඕනේ. ඔන්න මම පාඩමක් වැදගත්ම පාඩමක් ඔයාලට දාලා පෙන්නනවා. ලස්සන පාඩමක්. present perfect tense. පුදුම ආරංචි ගැන කතා කරනවා. නිකන් ඔහු බත් කාලාය කාලා කියලා නිකන් වාක්‍යයක් අමු වාක්‍යයක් ඔයා කිව්වට ඔයාට ඒක තේරෙන්නේ නැහැ. මොන අවස්ථාවේද කියන්නේ කියලා ඔයා දැනගන්න ඕනේ. ඉතින් තනියම ඉංග්‍රීසි ඉගෙන ගන්න මෙහෙමයි. අපිත් එක්ක සම්බන්ධ වෙන්න තොරතුරු ගොඩාක් දෙන්න ලෑස්ති. ඉතින් මෙහෙමයි එන්නේ. IVU දේ ගාවට have වෙනවා. have ඇවිල්ලා ක්‍රියාපදයක තුන්වෙනි අවස්ථාව වෙනවා. මොකද්ද? go went gone. එහෙනම් එන්නේ මොකද්ද? gone තුන්වෙනි එක. write wrote written. එහෙනම් එන්නේ මොකද්ද? written. IVU දේ ගාවට have ඇවිල්ලා ක්‍රියාපදයේ තුන්වෙනි අවස්ථාව වෙනවා. එහෙනම් ගමු. මම විභාගේ පාස් උනා නෙවෙයි පාස් වෙලා. ඒ වගේ මොන අවස්ථාවකද එහෙම වෙන්නේ? පුදුමයක් ගැන කියද්දි මම විභාගේ පාස් වෙලා. ඒ කියන්නේ ෆේල් දැන් රිසල්ට් ආවේ. ඒ කියන්නේ දුම තාම යනවා. තාම මොනසම තියෙනවා. දැන් රිසල්ට් ආවේ. එතකොට I have passed the exam. I ගාවට මම කිව්ව have වෙනවා කියලා. ඊට පස්සේ ඔයා දාන්න ඕන have. I have passed pass වෙලා. I have passed the exam. pass කියන එක තුන්වෙනි එක passed ed passed තුන්වෙනි එක. ඉතින් I have ගාවට pass දෙනවා. එතකොට she has passed the exam. මං කියව he sheet එක has එන්නේ කියලා. IVU දෙක එක have වෙන්නේ. එතකොට නෑ කිව්වොත් ඇය pass වෙලා නෑ. she has not passed the exam. ඇය විභාගේ pass වෙලා නෑ. එතකොට එයා ඇවිල්ලා නෑ කිව්වොත් he has not come. මොකද්ද? come තුන්වෙනි එක. come he has not come. මම ආවේ නෑ කියලා කියන්නේ කොහොමද? I haven't come. මම ආවේ නැහැ. have not කියලා කිව්වයි. made කියන්නේ තුන්වෙනි එක. made මම කේක් හැදුවා. I have made cake. I haven't made cake. මම කේක් හැදුවේ නැහැ. ඉතින් ඕක අවස්ථාව තමයි කේක් හැදුවද කියලා අහද්දි. මේ ඔයා කේක් හැදුවද කියලා අහනවා. ඔයා කේක් හැදුවද? ඔයා කියනවා ඔව් හැදුවා. ඇයි පුදුමයට ලක් වෙනවා. present perfect tense එකෙන්නේ පුදුමයක් එන අවස්ථාව. මම කියන්නේ මොකක්ද? අවස්ථාව ගොඩාක් වැදගත්. ඉතින් තනියම ඉංග්‍රීසි ඉගෙන ගද්දි අවස්ථා දාලා ඉගෙන ගන්න නැතුව මම කෑවා මම බිව්වා මම නෑවා කන්න දෙන්නේ ඔයා කාලානේ බලන්නකො. එහෙම හදන්න බෑ. මොකද්ද අවස්ථාව? විභාගේ පාස් වෙලා කියන්නේ you have passed the exam. ඔයා විභාගේ පාස් වෙලා. ඒ කියන්නේ මොකක්ද අවස්ථාව? ඔයා ෆේල් වෙන්න හිටපු කෙනෙක් නැත්නම් දැන් මේ රිසල්ට්ස් ආවා. කේක් හදලානේ බලන්න. ඔයා කේක් හදලා. You have made cake. Thank you very much for enjoying the video. Hope to see you soon. Bye.